Hi guys, welcome back to my YouTube channel. අදත් ඉතින් මගේ නිවාඩු දවසක්. කොහොමද ඉතින් නිවාඩු දවසකට අනිවාර්යයෙන්ම කොහේ හරි අනේක මට දැන් පුරුද්දක් වෙලානේ තියෙන්නේ. ඒක නිසා ඉතින් අදත් සුපුරුදු විදිහටම ඇවිදින්න තමයි යන්නේ. මේ දවස්වල ඉතින් මගේ ඩියුටි එක තමයි මෙච්චර දවසක් ඉබරකි වල ලස්සන දැකපු කෙනෙක්ට කියෝතෝ වල ලස්සන පෙන්වන එක. අද අපි මේ ආවේ කොහෙටද? අරශියම බැම්බෝ ෆොරෙස්ට් එක බලන්න. මම නම් මෙතෙන්ට මීට කලින් ඇවිල්ලා තියෙනවා. හැබැයි මම දැකපු දේවල් මම මෙහෙට ඇවිල්ලා මම දැකපු දේවල් දැන් මට ඕනි මෙන්න මෙයාටත් පෙන්වන්න. ඒක නිසා මම මෙයාව එක්කගෙන යනවාද අරශියම බලන්න. අරශියම කියලා කියන්නේ ලස්සන පොඩි ගමක්. එතකොට ඒ ගමේ තියෙන බැම්බෝ ෆොරෙස්ට් එකකට තමයි අපි අද මේ යන්නේ. ඇත්තටම මේ වෙලාවේ මෙතන වැඩිය මුකුත් සද්ද ඇහෙන්නේ නැහැ. ඒක නිසා අපි උනත් කතා කරන්නේ ටිකක් හිමින්. මොකද අපි මෙහෙම කෑ ගහන එකත් අපි වොයිස් කරද්දී අපි කරන සද්ද උනත් අනිත් කෙනාට ඩිස්ටර්බ් වෙන්න පුළුවන්. ඒක නිසා ඉතින් අපි එයාලටත් ඩිස්ටර්බ් වෙන්නේ නැති විදිහට හිමින්ට තමයි කලින් කියන්නේ ලයිව් වොයිස් කළෙත්. මේ විදිහට ගෙවෙන නිදහස් හවස්වරු කියන්නම ජීවිතයට මාර සතුටක්. මෙතන ලස්සනයිනේ. අද මෙතන සෙනග අඩුයි නැත්තම් මම මීට කලින් ආපු පාර ඔයා හිතන්නකෝ ගොඩාක් සෙනග නේද? ගොඩක් හවස්සලක් තියෙන රුට්ටක් අඩු ඇත්තේ. ඔව් හැබැයි කයිතයිත් අපි ආපු මං මුලින් ආපු කාලේ මේ හැම තැනම පුදුම විදිහට සෙනග හිටියේ. අපි ෆොටෝ එකක් ගන්න සෑහෙන වෙලාවක් හිටියේ. يعني චුට්ටක් සෙනගකට එහා මෙහා වෙනකම්. මදහස් පාලම නැගලා එන්නට නොකියා මට කීවා. හිතුවක් කාරෙට සිතනම් ඇතට කොහෙදෝ පියමැන්නා. දෙවන් චාමර සැලෙන තාලට රහසක් එහි රන්දා. අපි දැන් මෙතනින් යන්නයි හදන්නේ. ඇත්තටම මං මෙතෙන්ට කලින් ආවේ හරියටම මට මතක විදිහට වින්ටර් එක පටන් ගන්න කලින්. ඒ කියන්නේ ඕටම් එන්ඩ් එකේ වගේ තමයි මම මෙතෙන්ට ආවේ. හැබැයි ඇත්තටම කෙනෙක්ට රෙකමන්ඩ් කරන්න පුළුවන් මෙන්න මේ ටයිම් පීරියඩ් එකේ මෙතෙන්ට එන්න කියලා. මොකද අපි ඒ කලින් ආපු වෙලාවේ ඇත්තටම අපිට නිදහසේ ඇවිදින්න අපිට ඕන විදිහට ෆොටෝ එකක් ගන්නවත් ඇත්තටම පුළුවන් කමක් තිබ්බේ නැහැ. මොකද ඒ තරම් සෙනග. බැම්බෝ ෆොරෙස්ට් එකේ අපි චුට්ටක් වෙලා ඉඳලා ඊට පස්සේ අපි ආවා පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න. දැන් වෙලාව ඇති හරියටම හවස 6ට විතරනේ. ඒ වුණාට දැන් තාම කරවල නැහැ. හරියටම 6:05 වෙලාව. තාම කරවල වැටිලා නැහැ. ඒක නිසා අපි ආවා මෙතන view point එක බලන්න. හැබැයි අපි තාම එතෙන්ට ගියේ නැහැ. චුට්ටක් අපිට දැන් මහන්සි. ඒක නිසා අපි මෙතන ටිකක් ඉති වාඩි වෙලා ඉන්නවා. එහෙම නේද? ෆොටෝස් ටික මෙතන ෆොටෝස් ටිකක් ගත්තා. දැන් ඉතින් ටිකක් මෙතන වාඩි වෙලා ඉන්නවා. හපුතලේ කන්ද වගේ ලොකු කන්දක් නැගලා ඇවිල්ලා මහන්සි. එච්චර කන්දක් නෑ අනේ. එහෙම කන්දක් නෑ. පොඩ්ඩක් නිකන් මේ උඩට යන්න තිබ්බේ. ඉතින් අපි ඒ ටික පොඩක් ඉතින් නැගගෙන ආවා. ඊට පස්සේ තමයි දැන් මෙතන වාඩි වෙලා ඉන්නේ. අතන view point එකේ චුටක් සෙනග ඉන්න එක නිසා පොඩක් එතන කට්ටිය අඩු වෙනකන් ඉඳලා අපි දැන් එතෙන්ට යනවා. තනි වෙන්නට සනසාතව හිත දුන්නම මානම් නුඹ මගේ වෙන බව දැනුණා දුර කල්ැතුවම හිඳින්නේ බලානු මේ ඔය රුව මාගේ නිසා. දැන් අපි මේ යන්නේ view point එකට. මං ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.
මේක බලනකොටම තේරෙනවා මේ view එක මොන තරම් නම් ලස්සනද කියලා. මේ විදිහට ගලාගෙන යන වතුර, එතකොට හැම තැනම පේන කොළ පාට ගස්, එතකොට ලාවට දැනෙන සීතල, මං හිතන්නේ ඒක තමයි නියම vibe එක. මෙතන නම් කොච්චර හිටියත් ඇති වෙන්නේ නැහැ. මං හිතන්නේ ඒ නිසාම වෙන්න ඇති අපිත් මෙතන ඉන්නකොට අපිට වෙලාව යනවා තේරුනේ නැත්තේ. මං හිතන්නේ අපි මෙතන සෑහෙන වෙලාවක් හිටියා. ඊට පස්සේ අන්තිමට බලනකොට මේ ඒරියා එකේ අපි දෙන්න විතරමයි හිටියේ. ඒ කියන්නේ අනිත් ඔක්කොම අය ගිහිල්ලා. ඒ තරම් වෙලාවක් අපි ඉඳලා. කොහොමත් ඉතින් මේ වගේ හරිම නිස්කලංක පරිසරයක ඉන්නකොට මං හිතන්නේ ඕනම කෙනෙක්ට වෙලාව යනවා ඇත්තටම තේරෙන්නේ නැතුව ඇති. දැන් අපි මෙතනින් යන්නයි හදන්නේ. යන්න හදන්නේ නෙමෙයි, දැන් අපි යනවා. යනවා. මොකද මෙතන කවුරුත් නැහැ. අපි තමයි මේ අන්තිමේට පල්ලයට බහින්නේ. ඒ කියන්නේ අපි දැන් මෙතෙන්ට එනකොට කට්ටිය හිටියානේ. දැන් මෙතන කවුරුත් නැහැ. මේ මුළු ඒරියා එකටම ඉන්නේ අපි දෙන්න විතරයි. ඒක නිසා අපිට චුට්ටක් ඉතින් ඉන්න ඕනේ නැහැ කියලා හිතුණා. නෑ දැන් රාත් එකකට නින්දදී අපි. ඔව් දැන් රාත් වෙලානේ තියෙන්නේ. ඇත්තටම බය හිතෙනානේ. එහෙම නිකන් හොරර් මූවීස් වල වගේ. ඇත්තටම දැන් මෙතන අර කළුවරත් එක්ක පාළු ගතියක් තියෙනවා. පාළු ගතියක් නේ තියෙන්නේ. ඒක නිසා නිකන් අපිට මේ සිටුේෂන් එකේ ඇත්තටම ෆීල් වෙන්නේ නිකන් අපි නිකන් හොරර් මූවි එකක ඉන්නවා වගේ. නිකන් අර අතරමංගලා වගේ. ඇත්තටමනේ අපි දැන් මේ ඉන්නේ හොරර් ෆිල්ම් එකක්. ඇත්තටම ඒ වගේ තමා. බලන්නකො මේ අපේ ඉස්සරහිනුත් කවුරුත් නැහැ. පිටිපස්සෙත් කවුරුත් නැහැ මේවල. මං හිතන්නේ අපි දෙන්න තමයි මේ අන්තිමේටම යන්නේ. ඔව්. ඇත්තම කතන්දරේ. එහෙනම් අපි ඉච්චරලා හිටියේ. අපි ෆොටෝස් ගත්තනේ බෝ. ඕනේ. නිකන් අර නිකන් අපිව කවුරු හරි නිකන් දැන් මෙහෙම යනකොට කවුරු හරි අපිව කිඩ්නැප් කරනවා. මෙයා මට නිකන් එකපාරට මේ කැලේ ඇස්සේ නිකන් සොම්බියා පැන. සොම්බි ඇටැක් එකක් ආවොත් නිකන් අර සොම්බි ෆිල්ම් වල අර එහෙම පෙන්නන්නේ. ඇත්තටම ඒ වගේ මේ ඒරියා එක නිකන් හිතන්නකො නිකන් අපිට කවුරු හරි ඇවිල්ලා ඇටැක් කරනවා හරි. නෑ ඇත්තටම නිකන් ෆිල්ම් එකක ඉන්නවා වගේ මට නම් දැනෙන්නේ. ඒක මාර අමුතුයි. සෑන්දුර පයින් යන්නත් තියෙනවනේ. ඔව් අපිට දැන් මේ ටික සැලීම ආපහු ඒ කියන්නේ රෝඩ් මේන් රෝඩ් එකට යන්න අපිට සාහන පොලිසිය ඔරු කුරුල්ලු කෑ ගන්න විදිහට බය හිතෙනවා. අන්න සෙට් එකක් අතන ඉන්නවා. නිකන් අපි නිකන් අතරමං වෙලා වගේ නේ. ඔව් අතන ඉස්සරහින් කට්ටිය නැහැ නේ. නෑ කවුරුත් නෑ. කවුරු ඉන්නවා වගේ දෙකක්. ඔනේ බය හිතන විතරන්න එපා. අනේ කොට ටිකක් තිබිලා දින සිරාට මං කවුරු හිතන ඉන්නවා වගේ දෙකක්. අම්බෝ අනේ මේ මොකද දැන් හිතන අපේ මේ ජෝක් නෙමෙයි ඈ. කවුරු හරි එනවා. මේදි හොල්මන් තියෙනවනේ. ඕනේ ආව්. අපිට ඉතින් මේ වෙනකොටත් තව සෑහෙන දුරක් යන්න තියෙනවා. මොකද අපි ආවේ ඒ කියන්නේ අපි බැම්බ ෆොරෙස්ට් එකටම කෙලින්ම ආපු නිසා අපි ආවේ වෙන පැත්තකින්. ඒ කියන්නේ මේ අරශියම මේ මෙතෙන්ට එන්න නම් එන්න තියෙන එන්ට්‍රන්ස් එක. අපි එතනින් නෙවෙයි ආවේ බැම්බ ෆොරෙස්ට් එකට ළඟ පාරකින්. ඒක නිසා තමයි අපිට ආපහු යනකොට මෙච්චර දුරක් පයින් ඇවිදගෙන යන්න උනේ. අපි මෙහෙම ඇවිදගෙන යනකොට තමයි මෙන්න මේ ලොකු ටූසව දැක්කේ. අනේ ඉතින් මට පොඩි වෙලාවකට මට මගේ ගෙදර එන්න මගේ ළමයි ටිකව මතක් වුණා. මොනවා වුණත් ඒගොල්ලන්ට කරන ආදරේ වෙනස් වෙන්නේ නෑ ඉතින්. හරි. දැන් ඉතින් අපි මේ එනකොට මෙන්න මේ ගඟ දැක්කා. අපි මෙච්චර වෙලාවක් ආපු එකේ මහන්සිය ඇත්තටම නැති වුණා මෙතෙන්ට ආවට පස්සේ. මොකද මෙතනදී මේ දැනෙන වයිබ් එක ඒක මාරයි. මං ඇත්තටම මාර මාස වුණා මෙතන ඉන්න. දැන් ඉතින් රෑ වෙලා තියෙන්නේ. රෑ වෙලා තියෙනවා කියන්නේ අපිටත් ඉතින් මෙතනින් යන්න වෙලාව ඇවිල්ලායි තියෙන්නේ. ඒක නිසා ඉතින් අපි අර ශියම වලට බායි කිව්වා. දැන් අපි කන්නාවා. අපි අද ආවේ ඉන්දියන් රෙස්ටොරන්ට් එකකට.
ඒක අපේ ගෙවල් ළඟම තියෙන ඒ කියන්නේ අපිට ගොඩක් ළඟයි මේ රෙස්ටොරන්ට් එක. ඉතින් ලස්සනයි මේ restaurant එක මෙතන ඇතුළේ. මාර විදිහට ලොකු ස්පේස් එකක් තියෙනවා. ඉතින් අපි මේ රෙස්ටොරන්ට් එකට ආව අපි කලින් ඉන්දියන් කෑවේ නෑ. ඒ කියන්නේ හැමදාම අපි ජපනීස් කෑම තමයි කෑවේ. ඒ කියන්නේ එළියට ගියාම ඉතින් අද අපිට හිතුණා ඉන්දියන් රෙස්ටොරන්ට් එකකට එන්න ඕනි කියලා. අපි ඕඩර් කරපු ඒ වගේ මුලින්ම මැංගෝ ලැසි එක ආවා. ඊට පස්සේ මෙයාලගෙන් හම්බ වෙනවා සුප් එකක්. මේ සුප් එකයි නෑ මේක චිකන් ෆ්ලේවර් සුප් එකක්. ඊට පස්සේ මෙන්න මේ සලාඩ් එකක් හම්බුණා. ඒකට මෙන්න මේ ඩ්‍රෙසින් එක හම්බුණා. මම මේ ඩ්‍රෙසින් එකට නම් මාරම ආසයි. මොකද ඒක මාරම රස ඩ්‍රෙසින් එකක්. මේ තියෙන්නේ අපි දෙන්නටම මුලින්ම හම්බ වෙච්ච ඒවා. හරි. මම දැන් ඩ්‍රෙසින් සුප් ගත්තා. දැන් ඉතින් කන්නයි හදන්නේ. ඉස්සෙල්ලාම මේක හොඳට මික්ස් කරගන්නවා. මම ඩ්‍රෙසින් එකට මාර ආසයි. ඒක රසයිනේ. දැන් මේ ආවේ අපි ඕඩර් කරපු නාන් සෙට් එක. මේක තියෙනවා ප්ලේන් නාන් එකකුයි ඊට පස්සේ මෙයාලගේ සෙට් එකේ තිබුණා ටුඩේ ස්පෙෂල් කරි එකක්. ඒකත් එක්ක ඊට පස්සේ අපි තව ඕඩර් කරා කීම කරි එකක්. ඊට අමතරව මේ තියෙනවා මෙතන රයිස් පෝෂන් එකක්. ඊට පස්සේ තන්දූරි චිකන් පීස් එකකුත් තියෙනවා. මේ තියෙන්නේ අපි ඕඩර් කරපු බිරියානි එක. ඒක හරි ලස්සනට ආවා. අපි ඒක ප්ලේට් එකකට දාගත්තට පස්සේ තමයි වීඩියෝ කරන්න මතක් වුණේ. ඉතින් අපි මේ sorry guys. දැන් ඉතින් අපි කාලා ඉවරයි. ඒක නිසා දැන් මේ යන්න තමයි හදන්නේ. يعني ගෙදර යන්න හදන්නේ. දැන් ඉතින් ගොඩක් රෑ වෙලා තියෙන්නේ. ඒක නිසා අද අපේ දවසත් දැන් ඉතින් ඉවර වෙලයි තියෙන්නේ. ගෙදර යන්න වුණාට මෙයාට ඕනි වුණා මොනවද මන් දන්නේ ගන්න. ඒක නිසා අපි ආවා ඩ්‍රග් ස්ටෝර් එකට. බලන්න කොච්චර හොඳ ළමයිද කියලා. මගේ බෑග් එකක් අරගෙන තමයි ඒ ළමයා යන්නේ. අද දවසේනොත් ගොඩාක් ලස්සන මතක මං මගේ මතක පොතට එකතු කරගත්තා. එහෙනම් අදට ගිහින් එන්නම්.